හරි යාළුවනේ. ඔන්න එහෙනම් මම අද අලුත් වීඩියෝ එකක් ගෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයගොල්ලන් වැඩිපුර තියෙන TikTok account ඔයගොල්ලන් delete කරන්න අවශ්‍ය නම් ඒවා delete කරන්න කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකෙන් ගේන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඔයගොල්ලෝ මෙහෙමයි කරන්නේ. ඔයගොල්ලෝ TikTok app එකට යන්න. ගිහිල්ලා ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ මේ උඩ තියෙනවා ඉරිතුමක් තියෙනවා. ඒ ඉරිතුම බලන්න. ඊට පස්සේ මේ යටම තියෙනවා setting and privacy කියලා. ඒක ඔබන්න. හරි. ඊට පස්සේ මේ උඩම තියෙනවා account කියලා. අන්න ඒක ඔබන්න. හරි. ඊට පස්සේ මේක කියනවා මෙතනදී deactivate of delete account කියන එක ඔබන්න. මේ යටම තියෙන්නේ. ඒක ඔබන්න. ඊපස්සේ මෙහෙම එයි. ඊට පස්සේ මෙතනදී මෙතන යටම තියෙනවා delete account permanently කියලා. ඒ කියන්නේ දවස් 30කට එතන තියෙනවා අන්න ඒක ඔබන්න. හරි. ඊට පස්සේ මෙහෙම එකක් එයි. මෙතනින් අහන්නේ ඔයගොල්ලෝ මොකටද ආගේ තියෙන account එක delete කරන්න කියලා. මෙතන ඔයගොල්ලෝ ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. මේක ටික් එක දාන්න කැමති නම් දාන්න පුළුවන්. දාලා confirm කරලා යන්න ඉස්සරහට. මේක දාන්න කැමති නැත්නම් උතන උඩ තියෙනවා skip button එක. ඒක ඔබන්න. හරි. ඊට පස්සේ මෙහෙම එකක් එයි. ඊට පස්සේ මෙතනදී කියන්නේ ඔයගොල්ලෝ මේක delete කරාට පස්සේ දවස් 30ක් ඇතුළත මේක ගත්තේ නැත්නම් ඔයගොල්ලන්ගේ ෆොටෝ වීඩියෝ මොකුත් download කරගන්න බෑ කියලා කියන්නේ. දවස් 30ක් ඇතුළත ඔයගොල්ලෝ delete කරපු account එක දවස් 30ක් ඇතුළතදී ආයි log out වෙලා ගන්න පුළුවන්. ඒ දවස් 30 ඇතුළත ගත්තොත් විතරයි ඔයගොල්ලෝ ෆොටෝ වීඩියෝ මෙතන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය නැත්නම් එහෙම කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ යට තියෙනවා ඒකට හරි ලකුණු දාලා confirm කරන්න. හරි. ඊට පස්සේ ආයි confirm කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක හදපු email address එකට කෝඩ් එකක් එයි. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ TikTok එක verify කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ හදපු email address එකට කෝඩ් එකක් එයි. ඒක මෙතන දාන්න. ඔයගොල්ලෝ නම්බර් එකට දුන්නා. නම්බරේට OTP 6 කෝඩ් එකක් එයි. ඒක දාන්න. හරි. දැන් මම බලමු මගේ ඇවිල්ලා තියෙනවද කියලා. මම යනවා මගේ මේකට උඩ තියෙනවා TikTok කියලා. මම ඒක copy කරගෙන අතන්ට යනවා. එතනට ගිහිල්ලා මම මේක copy paste කරනවා. ඊට පස්සේ delete account කියන එක ආයි ඔබනවා. හරි. ඊට පස්සේ වැටෙනවා මගේ delete මගේ channel එක නම වැටෙනවා. මගේ channel එකේ නම වගේ වැටේ. ඊට පස්සේ delete කියන එක ඔබනවා. හරි. ඔන්න දැන් ඔයාගේ තිබ්බ account එක delete වුණා. ඔන්න ඔහොම තමයි ඔයගොල්ලන්ගේ වැඩිපුර තියෙන TikTok account delete කරන්නේ. වීඩියෝ එක හොඳයි නම් යටින් like එකක් දාලා share කරන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. කටියට බලන්න share කරන්න. එහෙනම් අපි යනවා.